මේ ඔබ දකින්නේ විමුක්තියේ නියමුවා නම් වූ නවතම දේශපාලන නාටකයේ මුහුණුරත් උරෙල්ල සමගිනුයි සම්බන්ධ වන්නේ විදුර අබේනායක ආදරණීය කලාකරුවා මංගල පිදිපි පහන් සිළු දඬුරු දැබුවා. ඉන්දන්තුව කලාකරුවන් ශ්‍රීමල් අපේ ආදරණීය කලාකරුවා අපිත් එක්ක සම්බන්ධ වෙනවා මේ සමගින් සම්බන්ධ වෙන මොහොත රටකට විමුක්තිය ගෙනෙන්නට රටකට විමුක්තියේ මාවත තෝරා ගන්නට මෙවැනි සුවිශේෂ වූ ආලෝකයට ගමන් කරන්න ආපු සුන්දර අවස්ථාවක් වශයෙන් තමයි අපට මෙම අවස්ථාව හඳුන්වා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ කොළඹ සුදර්ශී ශාලාවේ දයානන්ද ගුණවර්ධන ශාලාව මේ වන විට කලාකරුවන්ගෙන් පිරිතිරි ගොස් තිබෙන ආකාරයටයි අපි දකින්නේ නවතම වූ නාට්‍යයක හඬය රසය මිහිරියාව සබ්ගෙනුයි ඔබ අපි මේ එක්කවි ඒකරාශී වී සිටින්නේ. ඉතාමත්ම සුන්දර වූ අවස්ථාවක් වශයෙන්ුයි අපට හඳුන්වා දීමට පුළුවන්කමක් තිබෙන්නේ. විමුක්තියේ නියමුවා නම් වූ නාට්‍යයේ මුහුණුරත් උරෙල්ල සමගිනුයි ඔබ මේ එක් වී සිටින්නේ. මම හිතුවා මේ මංගල පහන් සිළු දැල්ලුවා වගේම මේ රටේ අභිමානයක් කැඳවන්නට මේ රටේ දේශපාලන සමාජ සංස්කෘතික ආදී සෑම අංශයකින්ම විප්ලවීය වෙනසක් දක්වා පරිවර්තනය කරන්න මේ සහෝදරයා සහෝදරිය සියලු දෙනා මාත් එක්ක එකහුව වෙනවයි කියන ආදරණීය ආයතනාව මම තමුන්නාන්සේලාට මේ මොහොතේ කියන්න කැමති සහෝදරයා ඒ වගේම මම කියන්න කැමති සහෝදරයා මේ රට වෙනස් කරන්නට මේ රටේ වෙනස දක්වා පරිවර්තනය කරන්නට නම් ඔබගේ හයිය ශක්තිය මට රටට ලබා දෙන්නේ කියන ආදරණීය ආයාචනය සහෝදරාත්මකව මම තමුන්නාන්සේලා සියලු දෙනාගේම එල්ලා සිටිනවා සහෝදරයා. තවුනාසලා ආමන්ත්‍රණය කරන්නේ අපට කවදත් ආදරය කළ අපිත් කවදත් ආදරය කරන්නා වූ කලාවට සාහිත්‍යයට සංගීතයට ආදරය කරන්නා වූ සුවිශේෂී නායකෙක් වශයෙන් ශ්‍රීමල් දසනායක අපේ ආදරණීය හිතවතා මිත්‍රයා සහෝදරයා සහෝදරත්වයෙන් පිළිගනිමින් කෙටියෙන් අදහස් ප්‍රකාශ කරන්නටයි මේ අවස්ථාව අපි සහ සම්බන්ධයෙන් යුතුව එතුමාට ආරාධනා කරන්නේ. ශ්‍රීමල් මහත්මයාණනි ඔබටයි මේ අවස්ථාව.
ප්‍රාර්ථනා කරනවා විමුක්තිය නියමුවා විදුර අභිනායක මහත්මයාගේ මේ කණ්ඩායමේ අලුත් සටහන අලුත් නාට්‍යයක් විදියට අද මේ කරන පුහුරත් තුළ ඇත්තටම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා මුලින්ම ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන් විමුක්තිය නියමුවා විදියට අපි මේ තෝරගෙන තියෙන සුවිශේෂ චරිතය රෝණ විජේවීරගේ චරිතය ඇත්තටම ලාංකීය දේශපාලනය තුළ අන් සියල්ලටමත් වඩා යම් විශාලම බලපෑමක් කරපු චරිතය විදිහට අපි අඳුරගෙන තියෙනවා. ඉතින් තවත් විදියට ගත්තොත් එහෙම ලංකාවේ දේශපාලනය මුළු යටිකුරු කරපු මේ දේශපාලන චරිතය විසින් ලංකාවේ විශේෂයෙන්ම ලංකාවේ ප්‍රභු රදල පිරිසගේ අතේ තිබුණු දේශපාලනය සමාජවාදී හෝ ධනවාදී හෝ වේවා මේ ප්‍රභු අතේ තිබිච්ච ප්‍රභු දේශපාලනය බිමට ගෙනාවු දේශපාලන නියමයක් විදිහට රෝහණ විජේවීරන්ව හඳුන්වන්න පුළුවන්. මොකද අපි දන්නවා ඒ වෙනකොට තිබුණු වැලව් කලන්තිය විසින්ම තමයි මේ වමේ දේශපාලනය සහ දකුණේ දේශපාලනය කියන දෙකම මෙහෙයුනේ. සැබෑ ලෙසම ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ජනතාවට බලය ගෙනියන්න පුළුවන් විදිහේ ජනතාවගේ පක්ෂයක් පළමු වලට මේ අවුරුදු 23ක් තරුණයෙක් නිර්මාණය කරනවා. රෝහණ විජේවීර කියන්නේ සාමාන්‍ය පවුලකින් පැවිදිච්ච වෛද්‍ය උපාධිය හදාරන්න විදේශගත වෙච්ච යම් අසාධාරණකම් සමගම රටට ඇවිල්ලා ජනතාවගේ විදින ලංකාවේ මිනිස්සුන්ට තිබෙන සැබෑ ප්‍රශ්නේ රුසියානු පසුබිමත් එක්ක අවබෝධ කරගෙන ඒ වෙනුවෙන් සුවිශේෂ දේශපාලන පක්ෂයක් නිර්මාණය කරපු සුවිශේෂී චරිතයක්. ඒකෝනේ මෙන්න මේ චරිතය කොහොමද අපි වේදිකාවට ඒ කියන්නේ සිනමාවක අපි භාවිතා කරන්න පුළුවන් දේවල් අම්පන්න ගොඩක් තියෙනවා. හැබැයි ඉතින් මෙහා පැත්තට ගෙනල්ලා වේදිකාවක රියලිස්ටික් කොහොමද අපි මේ චරිතය ගොඩනගන්නේ කියන එකට දැවැන්ත අභියෝගයක් වෙනවා. මොකද මේ චරිතයේ තියෙන දැවැන්ත පෞරුෂයත් එක්ක. ඉතින් ඒකදී මේ අනිත් කණ්ඩායම විශේෂයෙන් සහාය නළු නිලියන් අනිකුත් චරිත සංගීතය ඒ වගේම අනිකුත් කොස්ටියුම්ස් සියල්ල මේකට කොහොමද සහයෝගය කරගන්නේ කියන එක ගැන අතර විදුර මහත්තයාත් අපි කතා කරා. විදුර මහත්තයා අපිත් එක්ක අතන තියෙන දේශපාලන සම්බන්ධයෙන් එක්ක අපි විතර සාකච්ඡා කරනවා. රටේ ගෙන යන දේවල් පිළිබඳව. ඉතින් ඒකදී අපි මේ රෝහණ විජේවීර චරිතය පමණක් නෙවෙයි මේ රෝහණ විජේවීර චරිතය මගින් අපි උත්පන්න හදන්නේ මොකද්ද? මේ රටේ පරමාදර්ශී චරිත හරියට. ඒතකොට මෙන්න මේ පරමාදර්ශී චරිතයක් කොහොමද වීරෙක් ඇත්තටම ජනතාව අතර ඉතිහාසයේ එක යුග තියෙනවා. මොකද ලංකාවේ අපි දන්නවා කැරලි ගණනාවක් ඇතිවලා තියෙනවා 1718 කැරල්ල වගේම 1971 කැරල්ලක් මේ රටට නැවත නිදහස අරන් දෙන්න වැදගත් වෙච්ච සුවිශේෂී අවස්ථාවක්. ඉතින් අන්න එතන ඉඳන්ම මේ චරිතය ඊටාම ගැඹුරු කියවා ගැනීමක් එක්ක නිර්මාණය කරලා තියෙන බව මම දැක්කා පිටපතත් එක්ක. ඉතින් අපිට අවශ්‍යයි මෙන්න මේ යුග ගණනක දශක ගණනක මේ දේශපාලනය ඇතුලේ වෙච්ච සමාජ ආර්ථික සහ සංස්කෘතික වෙනස් වීම පිළිබඳව කතා කරමින් අනාගත පරම්පරාවට විශේෂයෙන් වටින සහ අධ්‍යාපනික වශයෙන් උත් සමාජ සංස්කෘතික වශයෙන් කලාත්මක විදිහට දැවැන්ත නිර්මාණයක් බිහි කරන්න. ඉතින් ඒ සඳහා දක්ෂයෙක් ඉන්න අපේ විදුර වෙනායි මහත්තයා සහ අපේ කණ්ඩායම එතුමාගේ විශේෂයෙන් මම එතුමාගේ කලාකරුවෙක් විදිහට වැළඳ ගන්නවා. එතුමාගේ ගුරු ගීතය සමග ගුරු ගීතේ කරපු සුවිශේෂී නිර්මාණයත් එක්ක අතරම අපි එකට බෙහෙමින් පෙම්බැන්දා කියලා කිව්වොත් නිවැරදි. ඉතින් අද මේ අවස්ථාවට රෝහණ විජේවීර මහත්මයාගේ පුතා විදු විජේවීර සහෝදරයා සහභාගී වෙන්න නියමිතව තිබුණා. එතුමාව නියෝජනය කරන්න කියලා මට කිව්වා මේ අවස්ථාවේදී සහ මේ සියලු දෙනාට සුබ පැතුම් එකතු කරන්න කියලා කිව්වා. අද විශේෂයෙන් යොදාගත්ත කලින් ඉඳන් පොරොන්දු වෙච්ච වැඩකට මේ වෙලාවේ කලුතර ඉන්නේ. ඉතින් ඒකින්ද එතුමා මේ ඔබ සියලු දෙනාට ආශිර්වාද එකතු කරන අපිත් එක්ක. ඉතින් මම නැවත වතාවක් ඔබ සියලු දෙනාට මේ වැඩේ සාර්ථක කරගන්න මගේ සහයෝගය මම ලබා දෙනවා සහ දෙන්න පුළුවන් උපරිම දායකත්වය දෙනවා. අපි සියලු දෙනා එකතු වෙලා මේ ඉතා දැවැන්ත සාර්ථක නිර්මාණයක් බවට පත් කරගමු.
රෝහණ විජේවීර කාගේ වුණත් රෝහණ විජේවීර අපේ කරගමු කියලා මේත් එක්ක එතනින් පස්සේ රෝහණ විජේවීර අපේ කරගමු කියලා යෝජනා කරමින් මගේ කෙටි වචන ස්වල්පය අවසන් කරනවා.